හෙනානිගල සුන්දර ගම්මානයේ ගුරුකම් වලට ප්‍රසිද්ධ පැරණෙක් විදිහට අබේල ඇත්තෝ ප්‍රසිද්ධියක් උසුලනවා. ඉතින් අපි අබේල ඇත්තෝ මුණ ගැහෙන්න අද ආවා. අබේල ඇත්තෝ මහම කැක්කත් හොඳමයි. දැන් මේ ආදිවාසීන්ගේ ඉතිහාසය ගැන සැඟවි යන මහා තොරතුරු රාශියක් ඔබතුමා ළඟ තියෙනවනේ. මේ ඉතිහාසය මොකද්ද? මේ අත්න්නේ ඉතිහාසයේ ඒකට හයියෙන් කියමු. මේ අත්න්නේ ඉතිහාසයේ 37000ක් පොඩියක මේ අත්න්නේ ඉතිහාසයේ තිබෙනවා. මේ අත්න්නේ ආතිලා මුත්තිලා කිරිකිච්චලා මේ අත්න්නේ ඒ උරුම පොඩි තමයි මේ අත්තන්ට දැන්ට සාදා පැවැත්වෙන්නේ. මේ අත්තන්නේ උරුම මන්දු විලා තිබෙන්නේ මේ අත්තන්නේ අර විජේ රජුගේ විජේ කුයිනි ඒ අත්තන්නේ පරම්පරාව තමයි අත්තන්නේ. එතකොට මේ ආදිවාසී කියන අය මේ දඹාන මේ හෙනානිගල දැන් හෙනානිගලට නම් මේ මෑතකනේ ආවේ මේ මහවැලිඩන් ලැබිලානේ. නමුත් එතකොට හිටියේ දඹාන ඔයාවට ප්‍රදේශවල. එතකොට මයියංගනේ කොහෙද මේගොල්ලෝ පළවෙනි පරම්පරාව ආරම්භ කොහොමද හිටියේ ඉස්සෙල්ලා? මෙයත්ෝ ඉනිතිබල්වේ කන්දේ ගම්වල පෝරු ගම් පොජ්ජේ තමයි මෙයත්ෝ ඉනිතිබල්වේ. දඹාන්ට දඹාන පෝරු ගම් පොජ්ජේ ඉඳලා කන්දේ ගම්වල පෝරු ගම් පොජ්ජේට මං ගච්ඡන්න ඕන කියන්නේ ඒ අතුල් පොජ්ජෙම කැලා පොජ්ජේ තමයි ඉනිතිබල්වේ. ඒ කැලා පොජ්ජේ අර ලොකු කඳු යටි පොජ්ජයක් තිබුණා. ඒ තැන ගල් ගුහාවල් වල තමයි මෙයත්ෝ රඳලා ඒ තැනට මං ගච්ඡලා මෙයත්ෝ මේ මහවැලි පෝරු ගම් පොජ්ජේ මේ හෙනානිගල පෝරු ගම් පොජ්ජේ තැන මං ගත්තා. මෙයත්ෝ මොන තැනකට මං ගච්ඡවත් මෙයත්න්නේ වර්ග පොජ්ජ අමාර පොජ්ජක් කොද. එකමෙන් එකමට මෙයත්න්නේ වර්ග පොජ්ජ අන්න මං ගච්ඡනයි නැතා අමාර පොජ්ජක් කොද. මෙයත්න්නේ වර්ග පොජ්ජ මේ වර්ග පොජ්ජ මේ පටන් ගන්න ඒතන මන්දු විලා තිබෙන්නේ මෙයත්න්නේ අර ඌරු වර්ගයේ කියන ඒ වර්ග පොජ්ජේ ඒ නම් පොජ්ජ මේ අනුකලාවේ අර ඌරුවල් පොජ්ජක මේ යත්තන්නේ අර ලා කකුලේ ලා බච්චලා තමයි ඒ අම්මිලා ඇත්තෝ ඒ වර්ග පොජ්ජ තමයි මේ යත්තන්නේ ඌරු වර්ග පොජ්ජ. ඒක තමයි මේ පරම්පරාවේ නම පොජ්ජ මං ගච්ඡලා ඒක හැට්මෙක් තමයි එතනින් ඒ නම් පොජ්ජ මං ගච්ඡලා තිබෙන්නේ. එතකොට ඒ කාලේ දැන් මේ දඩයන් කිරීම ගොවිතැන් කිරීම ඒවා එතකොට ඒ කාලේ රටේ ලෝකේ නීති රීති අඩුයි. එතකොට ඒ කාලේ මේ ගොවිතැනටද වැඩි නැඹුරු වෙලා තියෙන්නේ මස් මාංශ කෑමටද වැඩි? නැත්නම් ගොවිතැන් පොජ්ජක් කියන්නේ ගොවිතැන් පොජ්ජ මේ කරන් තරම් කුරු පොජ්ජක් හොදයි. මෙයාත් අන්නේ කැවිල්ලන්න හැටුම් පොජ්ජ තිබව්වේ මස් පොජ්ජයි කියන්නේ. ඒතෙන් තමයි ලැබි ආරම කැවිල්ලා. දුන් පොජ්ජෙන් ඊතල් පොජ්ජෙන් විදලා අර සතේ නෙබර් ධම්මාලා ඒතන මේ වේලුම් පොජ්ජ මන්ද කරගෙන කැවිල්ලා අන්නවා. කලා පොජ්ජට මං ගච්ඡලා කලා පොජ්ජම තමයි මේ අතෝ ඉන්ති බල්වේ. කලා පොජ්ජට මං ගච්ඡලා මේ වගේ ඉදි පොජ්ජක් හොදුනේ ළඟ පොජ්ජෙම අර මේ සෝකම් පොජ්ජ බැලුම් පොජ්ජ මන්ද කරගෙන ගියාටම තිබෙනවා මේ පොජ්ජ. ඒතන කඩලා ඒ පැණි පොජ්ජක් ගෙනල්ලා කැවිල්ලා. ඒවා හැබැයි මේ අතෝ නෙවෙයි. ඒවා කැවිල්ලා ඒවා අන්න මං ගච්ඡා මේ අතන අපි නෑ. මේ අතෝ ලා කැපුවා. ඒ ඉතිහාසයේ මතක තියෙනවා එතකොට. ඒතන ඉඳලා මේ අත්තන්නේ අපිලා තන්නේ ඉඳලා මේ අත්තන්නේ ඉතිහාසයේ මේ අත්තන්ට මතක පොඩ්ඩක් තිබෙනවා. මුත්තිලා තන්නේ කිරිකිත්තලා තන්නේ ඒ ඉතිහාස පොඩ්ඩක් තිබෙනවා මේ අත්තන්නේ අපිලාතෝ හිතුවා. දැන් හිතෙන්නේ නැද්ද ඒ මහා වනාන්තරයේ ගල් ගුහාවල ජීවිතයේද මේ ගම්බද ජීවිතයේද හොඳ කියලා හිතෙන්නේ? දැන් මේ අත්තන්ට හිතිබන්නේ නැත්තම් මේ ඉන්න හැද්මෙට දුක් පොජ්ජ ගන්න නැත්නම් නැත්තන්නේ වර්ග පොජ්ජ ඇටි කැවිල්ලාන්නේ පැණි පොජ්ජ
ඒ මාස් පොඩි කැවිල්ලාන් තරමට මේ කැවිල්ලානේ. ඒ කැම්ප් පොඩි නැත්තත්. ඒතින් තමයි මේ අතන ලෙඩ පොඩි. ලෙඩක් නැතුව සනීපෙන් ශක්තිමත්ව ජීවත් වුණේ ඒ කැලෑ ජීවිතේ තමයි නේද? ඒතින් තමයි මේ. ඒක තමයි අපි කියන්නේ ඉතින් දියුණු වෙන්න අලුත් ආහාර පාන කණ්ඩ හැදෙන ලෙඩ හොයාගන්නත් බෑ. ඒවට බේත් වෙනවා. ඒ බේත් වලට තව ලෙඩක් හැදෙනවා. ඉතින් ඔයනි තත්ත්වයක් තමයි ලෝකෙ පෙරලිය වෙමින් පවතිමින් අද වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරි බොහොම ස්තුතියි අබේලාත්තෝ. ඉතිහාසය පිළිබඳ අපේ මේ අලුත් පරම්පරාවට යට ගියාවක් පොඩි කාලයක් අපි වෙනුවෙන් රැඳිලා ප්‍රකාශ කිරීම පිළිබඳව. එමනම් මාම කැච්චත් හොඳමයි.